ස්ටීවන් හෝකින්ස් මහත්තයාගේ කාලේ ඉඳලම කාලය හරහා යෑම පිළිබඳ එක කටකතා පැතිරුණා. සමහරුන්ට අනුව කාලය හරහා ගමන් කිරීම කියන්නේ මිත්‍යාවක් විතරයි. හැබැයි තව සමහර දෙනෙක් ඉන්නවා මේක විශ්වාස කරන. ඒ කොහොම වුණත් අතීතයේ ගත්තු සමහර වීඩියෝ පටවල අපිට හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා අනාගතයේ ඉඳලා කාලය හරහා අතීතයට පැමිණි බවට සාක්ෂි. අන්න ඒ වගේ ප්‍රධාන සාක්ෂි දෙකක් ගැන තමයි මම අද ඔයාලට කියන්න හදන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලා තීරණය කරන්න මේවා ඇත්ත දේවල්ද එහෙම නැත්නම් කවුරු හරි විසින් හදපු දේවල්ද කියලා. මේ සිද්ධි වාර්තා වෙලා තියෙන්නේ 1938 චිත්‍රපටයක් රූගත කරන අතරතුරදී. ඔයා මේ වීඩියෝ එකේ දකින විදිහට මේ කාන්තාවගේ අතේ තියෙනවා වර්තමානයේ අපි භාවිතා කරන දුරකථන වලට සමාන ආකාරයේ දෙයක්. ඒ හින්දා මිනිස්සු කියන්න පටන් ගත්තා මෙයා මේ කතා කරන්නේ දුරකථනයකින් කියලා. කොහොම නමුත් විද්වතුන් ප්‍රකාශ කරන විදිහට 1938 කාලේදී මේ වගේ දුරකථන තියෙන්න විදිහක් නැහැ. ඒ හේතුව හින්දා මේ රූපරාමුව සමාජගත වීමත් සමගම ගොඩක් දෙනා කියන්න ගත්තා මේ කාන්තාව අතීතයට පැමිණලා තියෙන වර්තමානයේ ඉඳලා කියලා. හැබැයි අභිලාෂ්ම දේ තමයි ඊට පස්සේ මේ කාන්තාව කොහෙදිවත් දකින්න හම්බෙලා නැති එක. කාලය හරහා ගමන් කරන පුද්ගලයන් කැමරා කාචයට අසුනා කියලා අපි සැක කරන තව අවස්ථාවක් ගැන තමයි දැන් මම ඔයාලට කියන්න හදන්නේ. අපි හැමෝම දන්න ලෝක ප්‍රසිද්ධ චාලි චැප්ලින් මහත්තයාගේ චිත්‍රපටයක් ද සර්කස් කියලා 1928 වර්ෂයේදී රූගත කෙරෙමින් තමයි තිබ්බේ. කොහොම වුණත් මේ චිත්‍රපටිය පසු කාලීනව නරඹද්දී ප්‍රේක්ෂකයන්ට එක තැනක් තිබ්බ හරියට තහවුරු කරගන්න බැරි වුණු මේ මොකද්ද උනේ කියලා. ඒ සිද්ධිය තමයි මේක. දැන් මේ ඔයා දකින කාන්තාව දර්ශන තලයේ පිටිපස්සෙන් ගමන් කරනවා වර්තමානයේ අපි භාවිතා කරන දුරකථන වලට සමාන දෙයක් අතේ තියාගෙන. 1928 වෙද්දී මේ වගේ ප්‍රමාණයෙන් කුඩා ජංගම දුරකථනයක් කොහොමවත්ම තියෙන විදිහක් නැහැ. මේ හින්දා විද්වතුන් කියන්න පටන් ගත්තා මෙන්න මේ සිදුවීම අහම්බෙන් කැමරාවට හසු වුණු කාලය හරහා ගමන් කරන පුද්ගලයෙක්ගේ ක්‍රියාවක් කියලා. කොහොම නමුත් 1928 සහ 1938 වර්ෂවල සිදු වුණු මෙන්න මේ සිදුවීම ගැන අද වන කොටත් සාධාරණ එහෙම නැත්නම් පිළිගන්න පුළුවන් තර්කයක් ඉදිරිපත් වෙලා නැහැ. අන්න ඒ වගේ තර්ක හින්දා වෙන්නේ නැති ස්ටීවන් හෝකින්ස් මහත්තයා කාලය හරහා ගමන් කිරීම ගැන පරීක්ෂණ පවා සිද්ධ කරලා තියෙන්නේ. හිතන්න ඔයාලට බලයක් හම්බ වෙනවා කාලය හරහා ආපස්සට යන්න. ඔය අතීතයට ගිහිල්ලා වෙනස් කරන්නේ මොකද්ද කියන එක ගැනත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.